My father was arrested over 100 days ago under the PTA, and he has started a fast on to death campaign from last Friday night. He has refused any meals, water, or food. The main reason why he is doing this is to repel the PTA and to show how he has been treated in a very cruel and inhuman way. The way they are treating him like a dog within the prison, within the CID premises. Now, multiple President's Commission reports, FBI reports, and other types of reports released which show Dad's innocence, especially in terms of the Channel 4 investigations. The judge Imam's fully proves his innocence. In addition to that, in last week's court hearing, we put a motion regarding Dad's health, or the judge actually requested a motion. JMO report shows that Dad has been tortured within the CID premises, mainly mentally tortured. He has been treated in a very inhuman way because this very much seems like he is being attacked and he is being framed here. So what we request is mainly or the main thing my dad is doing through Fast on Death campaign is to repel the PTA and to show how he has been cruelly treated and inhumanly treated within the CID premises. ඉතින් මෙහෙම කරන එක ඉතාමත් අසාධාරණයි. මොකද යාව ස්කේප්ගෝට් කෙනෙක් කරගෙන මේ වෙලාවේ තියෙන්නේ හොඳටම පේනවා. ජේමෝ report එකේ කියලා දෙනවා ඉතාම ටෝචර් කරලා තියෙනවා. හරිම inhuman treatment. මාරාන්තික උපවාසයක් පටන් අරන් තියෙන්නේ. කොහොමත්ම නවත්තන්න කැමති නෑ. අපි ගොඩක් කතා කරලා බැලුවා පුළුවන්ද කියලා හිත වෙනස් කරන්න. එයා කියන්නේ යා මේක PTA එක විරුද්ධව කරන්නේ මොකද එයා අපි ඔක්කොම දන්නවා ඉන්නසන් කියන එක. ඉතින් ඉන්වෙස්ටිගේෂන්ස් කරන්න පුළුවන් නමුත් අමානුෂික විදියට සලකන්න ඕනනේ. මොකද ඉතාලම අමානුෂික විදියට තමයි සලකලා තියෙන්නේ. ඉතින් මට හරිම දුකයි. මෙච්චර අවුරුදු 38ක කාලයක් රට වෙනුවෙන් කැප කරලා අපිට අඩුම ගානේ කවදාවත් බබිගේ ඉස්කෝලේකටවත් හස්බන්ඩ් යන්න වෙලා තිබුණේ නැහැ. මොකද හැම වෙලේම රට වෙනුවෙන් කැප වෙලා හිටියේ එයා. ඉතින් ඒ වගේ එහෙම මිනිස්සෙක්ට මෙච්චර කැපවීම කරලා රට වෙනුවෙන් කැප වෙච්ච මිනිස්සෙක්ට මෙහෙම කරන කෙනෙක් තාම අසාධාරණයි. අපි දන්නවා කවුද මේකට ඉතින් වගේ කියන්න ඕන කියලා මේ විදියට කැත විදියට සලකන එකට. මොකද එයා කියන්නේ එයා රට වෙනුවෙන් කොහොමද දිවි දෙන්න ඇස්තිච්ච කෙනෙක්. ඉතින් මේ වගේ අසාධාරණ දෙයක් කොහොමද එයා නැගී සිටින හැම වෙලේම එයා කොන්ද කෙලින් තියන් හිටපු මිනිස්සෙක්. මම හරි ආඩම්බර වෙනවා මගේ හස්බන්ඩ් ගැන මෙහෙම උපරිම සේවයක් කරපු එක ගැන. නමුත් මම ඉල්ලා සිටින්නේ දැන් කොහොම හරි හාම් එකක් වෙන්න ඉස්සෙල්ලා හොස්පිටල් එකකටවත් ගෙනිය ගන්න පුළුවන් වුණොත් ලොකු දෙයක් හරි දෙයක් කරන්න. එයාගේ ජීවිතය බේරා දෙන්න. මම ඔක්කොමලගෙන් ඉල්ලන්නේ එච්චරයි. මේ ඔයගලන්ගේ අවස්ථාව මේ වෙනේ සුරේෂ් වෙනුවෙන් නැගී සිටින. මොකද එයාට පුළුවන් වුණා නම් රට වෙනුවෙන් අවුරුදු 30 ගානක් යාගේ මුළු ජීවිතේම කැප කරලා කරන්න. මේ ඔයගලන්ගේ අවස්ථාව ඔයගොල්ලෝ දන්නවා කවුද ඇත්ත කියන්නේ කියලා. ඔයගොල්ලෝ නැගී සිටින්න සුරේෂ් වෙනුවෙන්. මම ඉල්ලා සිටින්නේ එච්චරයි. මේ අතර